කොහොමත් එක කාලෙක ඈත ගමක ජීවත් වුණා බට්ටි කියලා ලස්සන පුංචි ගෑනු ළමයෙක්. මෙයාගේ ගෙදර හිටියේ බට්ටි එයාගේ අම්මයි තාත්තයි විතරයි. මේ ඇහුණද? ඈම උයලා ඉවරද? මහ ලොකුවට උයන්න කියලා දෙයක් තිබ්බේ නෑ අපේ මහත්තයා. මම මේ රොටි වගේක් හැදුවා. අපි තුන් දෙනාටම තියනවද නෝනේ? රොටි දෙකක් හදන්න විතරයි ගෙදර පිටි තිබුණේ. එහෙනම් දුවට එකක් දීලා නෝනේ අනිත් එක කන්න. මට ඔය වතුර ටිකක් දෙන්න. අද හවසටවත් දාර ටිකක් විකුණලා ගෙදරට බර්ඩයක් ගේන්න ඕනේ. කෙල්ල බඩගින්න තියන්න බෑනේ. ඔන්න ඉතින් බට්ටිගේ තාත්තා දර කපන්න කැලේට යනවා. මේ අතරේ බට්ටි එයාගේ අම්මයි විතරයි ගෙදර ඉන්නේ. බට්ටි ඉතින් අම්මගෙන් අහලා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යනවා. බට්ටි ඔයා ආවද? දැන් නත්තලක් ළඟයි නේද? අපිට මේ පාර නත්තලට මොනව ලැබේද දන්නේ නේද? ඕ නේද? මන්නම් ආස ලොකු බෝනික්කෙකුට. මන්නම් ආස බයිසිකලයකට. අපේ තාත්තා කිව්ව නත්තරට ගෙනත් දෙන්නම් කියලා. ඔයාලගේ තාත්තට පුළුවන් නේද ඔයාට නත්තරට කෑගි අරන් දෙන්නේ? අපෝ ඔව් මං කිව්වා. මට අනිවාර්යෙන් තෑගි ඕනේ කියලා. ඉතින් මේ විදිහට යාළුවොත් එක්ක සෙල්ලම් කරපු බට්ටි ගෙදරට එනවා. අම්මේ මට බඩගිනි මොනවද කන්න තියෙන්නේ? තාත්තා තාම ආවේ නැහැ දරුවෝ. මම මේ පතල වගේක් තිබිලා තැඹුවා. ඉවට බෙදලා ඇති මේසේ උඩ. අනේ මට ඕව කන්න බෑ. මට බත් ඕනේ. අනේ දරුවෝ තාත්තා හවසට හාල් ගෙනාවම මං උයලා දෙන්නම්. එතකම් මේවා කන්නකෝ. අනේ මට බෑ. අර සඳුන් දෙකේ ගෙදර නම් එක එක જાතියේ කෑම තියෙනවා. අපේ ගෙදර තමයි මොකුත් නැත්තේ. අනේ පුතේ සඳුන්ලගේ තාත්තට හොඳට සල්ලි තියෙනවනේ. පුතාගේ තාත්තා දර කපලා ගන්න සොච්චෙමින් එපා අද මේ ඔක්කොම කරා. ඉතින් බට්ටිට අම්ම කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් උනේ නම් නෑ. මේ අතරේ බට්ටිගේ තාත්තත් ගෙදරට එනවා. ඕකම ලොකෙල්ලා. ඔය ඉන්නේ මේ දරුවගේ හිතුවක්කාරකම එන්නම වැඩිනේ. අනේ නෝනේ. තාම පුංචි කීනේ. අනේ මන්දා කවද මේ දරුවා කියන දෙයක් තේරුම් ගනීද කියලා. අම්මයි තාත්තයි කතා වෙනවා අහන් හිටපු බට්ටි එතනට එනවා. තාත්තේ මට මේ පාර නත්තරට ලොකු බෝනික්ෙක් ඕනි. මම මගේ දුවට බෝනික් එකක් අරන් දෙන්නම්කෝ. කොහේ තියෙන සල්ලිද දරුවෝ? අපි එදා වෙන හොයාගන්නෙත් හරි අමාරුයි. මට නම් මේ පාර බෝනික්ෙක් ඕනිමයි. අනේ කමලු. අපේ නැති බැරි කම් වලට මේ දරුවෝ පලි නෑනේ. මම මගේ දුවට කොහොම හරි බෝනික් එකක් අරන් දෙන්නම්කෝ. ඔන්න ඉතින් මේ දේවල් මේ විදිහට බට්ටිගේ ගෙදර සිද්ධ වෙද්දී බට්ටිගේ යාළුවා වුණ සඳුන්ගේ ගෙදර මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ. අම්මේ ඔයා අද වේලාස්සෙන ගෙදර එනවද? අනේ දරුවෝ මට අද වැඩි දවසක්. ඔයාට කෑම හදලා ඇති. ඔයා ඒව කාලා පරිස්සමට සීතාච්චි එක්ක ගෙදරට වෙලා ඉන්න. මේ පාර නත්තරටවත් තාත්තා ගෙදර එන්නේ නැද්ද අම්මේ? තාත්තට නිවාඩු නෑ දරුවෝ. මට පරක්කු වුණා. මං යන්න ඕන. ඉතින් මේ සඳුන් කියන්නේ බට්ටිගේ ගමේ හිටපු පෝසත්ම පවුලක ළමයෙක්. එයාගේ තාත්තා පිටරට රස්සාවකට ගිහිල්ලා තමයි හිටියේ. එයාගේ අම්මාත් රස්සාවක් කරනවා. ඉතින් සඳුනි මුළු දවසම හිටියේ ගෙදර වැඩට ඉන්න සීත ආච්චි එක්ක. ඉතින් දවසක් සඳුනි බට්ටිලගේ ගෙදර එනවා. ඔන්න ඉතින් බට්ටි සඳුනි කතා කර කර පාර දිගේ ඇවිදගෙන යනවා. මේ අතරේ සඳුනි කියනවා බට්ටි ඔයා නම් හරි වාසනාවන්තයි. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාට ගොඩක් ආදරෙයි කියලා. ඒත් බට්ටි නම් ඒක කවදාවත් පිළිගන්න කැමති නෑ. පොඩි මහත්තයා ඔය හැටි කල්පනා කරන්න. මම මේ කල්පනා කරේ එල්ල අච්චර ආසාවෙන් ඉන්න බෝනික් අරන් දෙන්න මට සල්ලි නෑනේ නෝනේ. ඒකට ඉතින් ඔය හැටි කල්පනා කරන්න ඕනේ. අපි කෙන්දක තේරුම් කරලා දෙමුකෝ.
ඉතින් අම්මගේ තාත්තගේ කතාව ඇහුණු බට්ටි එතනට එනවා. මට නම් මේ පාර බෝනික්කෙක් ඕනිමයි. ඔය තරම් හිතුවක්කාර වෙන්න එපා දරුවෝ. අරන් දෙන්න පුළුවන්කමක් තිබුණා නම් අරන් නොදී ඉන්නේ නෑනේ අපි. අර සඳුරිලගේ අම්මයි තාත්තයි සඳුරිට හරිම ආදරේ. එයාට හැමදේම අරන් දෙනවා. ඔයාලා මට ආදරේ නෑ. ඒකනේ මට මොකුත් අරන් දෙන්නේ නැත්තේ. ඉතින් පුංචි බට්ටි තරහෙන්ම නිින්දට යනවා. ඉතින් ඔන්න නත්තල් දවසක් උදා වෙනවා. ඉතින් බට්ටිගේ අම්මා පුළුවන් විදියට කෑම හදලා තියෙනවා. බට්ටිගේ තාත්තා බට්ටිට හරි ආදරෙන් කෑම කන්න කතා කරත් බට්ටි තරහෙන්ම සඳුනගේ ගෙවල් පැත්තට යනවා. බට්ටිගේ අම්මයි තාත්තයි හරිම දුකින් මේ දිහා බලන් ඉන්නවා. සඳුනී බට්ටි ඔයා ආවසේ. ඔයාට සුබ නත්තලක්. කෝ ඔයාගේ තෑගි? ඔයාට සුබ නත්තලක්. අන්න ගේ ඇතුලේ ඇති. ෂා නියමයිනේ. ඔයාට තෑගි ලැබුණද? ඇයි අනේ ඔයා දුකින් වගේ? අදත් අපේ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නෑ. ඉතින් මේකට මොකද? මේ සෙල්ලම් බඩ තියෙනවනේ. අපි ඒවයින් සෙල්ලම් කරමුකෝ. අනේ මට ඕව වැඩක් නෑ සඳුනි. මං ආසයි ඔයාගේ අම්මයි තාත්තයි වගේ අපේ අම්මයි තාත්තයි ගෙදර ඉන්නවනම්. ඔයත් එක්ක කතා කරනවා නම්, සෙල්ලම් කරනවා නම්, මට කෑම කවනවා නම් මට ඒ මුකුත් නෑ. ඒ අතින් මෙයා හරිම වාසනාවන්තයි බට්ටි. ඔන්න ඉතින් පුංචි සඳුනි මෙහෙම කියලා හොඳටම අඬනවා. බට්ටිටත් තේරුම් යනවා අම්මටයි තාත්තටයි කරදර කරේ නැතුව හිටියනම් හොඳයි කියලා. ඉතින් බට්ටි හැම දෙයක්ම තේරුම් අරන් ඉක්මනට ගෙදර යනවා. අම්මේ තාත්තේ ඇයි මගිදුවේ? අනේ මට සමා වෙන්න අම්මේ. ඔයාලට කරදර කරාට මං ආයේ හෙල් කරන්නේ නෑ. ඔයාලා දෙන්න මට කොච්චර ආදරේද? ඔයාලා දෙන්න තමයි මට ලැබුණු හොඳම තෑග්ග. ජීවිතේ දෙවියෝ මට දීපු මේ ලෝකේ හොඳම තෑග්ග ඔය දෙන්න. ඉතින් ඊට පස්සේ බට්ටි ගොඩක් හොඳ දරුවෙක් වුණා. ඒ වගේම අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වුණා. බට්ටි තේරුම් ගත්තා එයාගේ ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග එයාගේ අම්මයි තාත්තයි කියලා. කාටුන් එක බලලා